හොඳින් ඉන්න ඇති කියලා. මොකද තාමත් ඉන්නකම මත. දුව සකුන්තලා පියන්නද? පිටදනම් මම එනකොට හොඳට පිට ගන්නවා මම වන් එක කතා බහ කරනවා. දුව සකුන්තලා පියන්නද? පියන්නනේ. නමස්කාර වේවා අදබර මගේ රත්තරන් පියන්නනේ. නමස්කාර වේවා. පියන්නේ. ඒක නෙමෙයි සකුන්තලා පියන්නද? මොකද උඹලගේ මූණු එච්චර හොඳ නෑ. මං අසපින් යනකොට උඹලා හිටියේ මෙහෙම නෙමෙයි. දැත්ති වේලිච්ච කඳුළු උඹලා අඬනවා. උඹලට මොකක් හරි දුකක් වේදනාවක් ඉඳලා හදවතේ තෙරපෙනවා. සකුන්තලා පියන්නද මොකද උඹලට උනේ? මං උඹලට කියලා ගියේ රසපතුල මන් නැති අවස්ථාවේ ජීවත් වෙන විදිය. ඇයි මොකද උනේ? මගේ රත්තරන් පියන්නනේ. එක වතාවට 10000 වතාවක් සබා වෙලා මගේ පියන්න මං කියන කතාව අහනවද කියන්නකෝ පියන්නනේ. කියවන් සකුන්තලා මම අහගෙන ඉන්නේ. පෙම්බර මගේ ඉතින් හද තුල තිබෙනවා රහසක් පියාණනි කියපන් මේක පස්සේ කාලයක් වැඩි කරලා ආවාරකට මගේ රටේ පියාණනට කොහොමද කියන්නේ කියලා මට හිතවන්න දෙනවා පියාණනි කියපන් සකුන්තලා පියන්නද කියපන් පියන්නද මන් උඹලට කියලා ගියා කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා කියලා මං කියන එක වචනයක්වත් මගේ දෙපා වලට බෑගෙන දූලියා සමානවත් උඹලා ගණන් කරන්නේ මං කිව්ව දේ අහලා නැහැ දැන් වැඩක් නැහැ මේ ගැන හිතලා යමක් වුණාන් පස්සේ අඬලා හැපින වැඩක් නෑදුව කියනෝ නැතුන් 10ක් නවත්තයි අද්දන්න බෑලු හොඳයි යවනාගරාජේ දුස්සද කුමාරයා එතකොට මේ ආතාවේ මගේ රත්තරන් පියන්නනේ මම මයින් කල් කියලා අසපුවේ දවස් ගණනාවක් බලාගෙන හිටියා පියන්නනේ අපි ගාන්ධාරව ක්‍රමයට විවාහ වුණා නමුත් මගේ රත්තරන් පියන්නන් අසපුවට ආවේ නැති නිසා ඉස්මන්ත කොමනුගේ පියන්නන්ට කුඩා කමාරුයි කියලා ආරංචියක් අරගෙන ඕක කිරතචාරි පැමිණියා ඊට පස්සේ උට යන්න සිද්ධ වුණා පියන්නනේ නමුත් ඔහු යන අතරතුරාවේ මේ ගල් වර්ග 9ක් තියෙන පෙරසම දුමගේ අතේ බලන්දලා ගියා ඔව් පියන්නනේ හොඳයි සාක්ෂි වශයෙන් ඔප්පු කරන්න මුද්ද තියෙනවා ඔව් පියන්නනේ දැන් කරන්න දෙයක් නෑ මම වනාන්තරේ හිටියත් මේ විදිහට අසුබතුල ජීවත් වුණත් මට යම් ශාස්ත්‍ර ගෞරවයක් තියෙනවා ඒ ආරක්ෂා කරගන්න ඕනේ යමුනාගරාජේ දුස්සන්තද මම විවාහ කළ දෙන්නම් බාර දෙන්න වරලා යන්න දෙන්නම මාස් සමග යමුනාගරාජේ දුස්සන්තගේ මාලිගාව කරා යමලහිකාට වෙන කරන්න දෙයක් නැහැ යමලහිකාට මම දන්නා මොකද කරන්න ඕන කියලා Ganga
සකෘතලා කියන්නද මේ ගංගා ඉන්න අපි මූණ දෝවණේ කරගමු. අනේ උපයන්නේ. ඇවිත් අධික වෙසරපත් වෙලා ඉන්නේ. ඒක තමයි පියාණන් යම්කුණන්ගේ පරිස්සම. අපි මූණ හොරගමු මේ විදිහට. ඇඟ දෝවණේ කරගෙන විඩා වැරගෙන ආපහු යන්නේ. ගෝමස්තරයි ලස්සන ගංගා තීරය. හරිම තීතල වතුර ටික. වටා පිටා විශ්වාසකම් ඉතා දැකුම් කලුවේ අමරණීයයි. අනේ පියාණන් මේ බලන්න කොල්ලස්සන ආයිසටව. ඒක තමයි. අර බලන්න හරි ලස්සනයි අනේ. චූටි මාළුපට ගොඩාක් ඉන්නවා අක්කගේ අර බලන්න. එයා පුංචි කාලේ නම් පුදුම ආසාවක් තියෙන්නේ මාළුපට දෙන්න පියාණන් දැනනවා. ඉතින් එන්න නම් යා. සකෘතලා පියන්නද? අක්කගේ බලන්න. අර තියන්නේ දකුණු දිග්භාගයෙන් අර රංගොතක් පින්නේ දුස්සන්තගේ මාලිගාවයි. අනේ පියාණන් තව ගොඩක් දුරක් නෑ නේද? ඔව් අපි යන්නේ ටිකක් මේ විදිහට. හොඳයි පියාණන් යමු කියනවා. ගංගානම් ගංගා राजधानी विराट सभा गर्भेद विराट राज्य कटोतु गुरत्ती मंगल सदाचारी අපිට වද විශේෂ දෙයක් තියෙනවා මගේ රාජ්‍ය සභා ගර්භය තුල කතිකා කරන්න රටවැසියෝ සිංහාසනේ බයි මොනවා කවුද රටවැසියේ ඒ කියන්නේ හොඳටම නින්න ගිහිල්ලාද හොඳටම කියන්නේ මිනිහා සුරලෝක සදාචාරිය ඒක නෙවෙයි ඔබ දන්නවනේ රාජකාරී වැඩ මොනවද කරන්නට කියලා ඉතිරි කාල පරිච්ඡේදය තුල අපේ රටේ දුකේ දුප්පත් කමින් අන්ත පරාජයන ජීවිත ගත කරන අසරණ අහිංසක වැසියන් ඉන්නවා ඒ හැම වෙච්චෙක්ම දුක වේදනාව හොයලා බලවන්නේ නේද එහෙම අම්ම රටවැසියෙක්ම දැන් ඕන් ඊයේ තමයි රටවැසියන්ගේ අභාග්‍ය ඇයි රටවැසියෝ ඔක්කොගේම ඇඟවල් රටවැසියන්ගේ නෙමෙයි වස්සොන්ගේ ඇඟවල් ඔක්කොම අප්‍රාණික වෙලා හරි එහෙමද අද එන පිපිදීම යබ්බු පියනෝද සකුතල වරිල්ලා ගහට අද එන පිපිදීම මේ සදාචාරිය වාසල් දොරකඩ පැත්තෙන් අනිසත්‍යයක් කියනවා බලපන් කවුරුද ඇවිල්ලා ඉන්නවද කියලා මං හම්බෙන්න කවුද යකෝ සදාචාරිය කවුද සදාචාරිය කවුද කියලා කිව්වේ ඕ සදාචාරිය නවත්තනිය මරනද සදාචාරිය කවුද වදායි ඔබ හන්තගේ එකයි දෙකම ඇවිල්ලා මොනවද මේ කියන්නේ මම දන්න වරෙක් නෑ මම දන්න සකුවක් නෑ ඒ සප්පු හොඳයි මොකටද ආවේ කියලා අහපන් හරියට අවසරයි අපි ආවේ මේ අපිට පුළුවන් ද මහරජතුමා හම්බෙන්න පුරාම ඔබ පොඩක් මේ ඔබතුමා හම්බෙන්න ඇවිල්ලා හොඳයි කැඳවන්න මගේ සිංහාසනේ ළඟට කැඳවන්න යා බරින් දොසකුත්තලා පියන්පද අපි ආවා. ඒ සදාචාරී මෙහෙර තෝ මොකද තෝ නෑ නේද තෝ එහෙනම් ඇඟේ හෙත් වෙන්න යන්නේ තෝ කඩිකුලප්පුවද තෝ අඳුරනවද පුරන්නේ තෝ මොකද මේ සදාචාරී උතන හිටපිය අවසරයි දෙයද වහන්ස නමස්කාර වේවා අවසරයි. ජය ශ්‍රී වේවා හරි වේවා. මේ ඔබලා කවුද මොකද මගේ රාජ්‍ය සභා ගර්භයට මගේ රාජධානියට එන්න හේතුව මොනවද වෙන්නේ? මොනවා දුස්මන්ත? කේවත්තුව අයි දුස්මන්ත ආයෙත් කතා කරන්නේ. දුස්මන්ත ඇයි ඔකට වගේ මන්දිය බලාගෙන සාදරෙන් කාලේ ගත කරපු ඔයාගේ සකුන්තලා ඔයාට අමතකද දුස්මන්ත? සකුන්තලා මොන සකුවද මගේ ජීවිත කාල පරිච්ඡේදයේ පළවෙනි වතාවට උඹ අදයි දැක්කේ මම දන්න සකුවක් නෑ මම දන්න සකුත්තලා කෙනෙක් නෑ උඹ මම දැකලත් නෑ දන්නෙත් නෑ හඳුනන්නෙත් නෑ මොනවද වෙන්නේ? ඔය විදිහට මට කතා කරන්න එපා. ඔයාට අමතක වුණාද දෙවියනේ? අනේ මේ අහන්න මගේ දත්තරන් දුස්මන්ත. මොනවද ආතර දුස්මන්ත අයියෝ කුරිනෝ
मंगल सदाचार्य मुंग අපට අපහාස කරනවා අප මහ තිලෝගුරු බුදු පියාණන්ගේ කාලෙත් චිත්ති මානිකාවිය කුසතුල ධර්මතියක් වෙනගෙන ඇවිල්ලා අප මහ තිලෝගුරු බුදු පියාණන් වහන්සේට අපහාස කෙරුවාලු දරුවෙක් පිළිසඳකට සිටිනවා කියලා නේද එතුමිය ලබා ගත්තු දේ නෙමෙයි අතාරින්නේ මොනවා සදාචාර්ය චික් මට අපහාස කෙරුවා ඉවරයි මගේ වංශේ මොනවද ලොකෝ තවත් උඹට කියන්න තියෙන්නේ කීවේ වන් ඉදිරියේ උඹලගේ දුවලා දෙන්න අරගෙන යනවද නැද්ද මගේ රාජ්‍ය පිළිබඳව මේක මදිකමක් වින්දාවක් අපහාසයක් අපකීර්තියක් මං උඹගේ දුව දැකලත් නැහැ මං පුහා ජීවිතේ නැතුවත් වෙලක් නැහැ මට දාවත අපි කොහොමද කුසතුල ජනිතවත් උනේ කොරෝ කියන්න බා අනේ දුස්මන්ත මගේ රත්තරන් පියාණන්ට වචනයක්වත් කියන්න එපා මගේ රත්තරන් පියාණන් මේ කිසිම දෙයක් දන්නේ නැහැ දුස්මන්ත මමයි මේ රැත්ත කරේ අයියෝ කරන්නේ මගේ දුවල දෙන්න මං හරි අමාරුවෙන් හදා වඩා ගත්තේ වෙලක ගෙඩි කිසිම දවසක වෙලකට බර වෙන්නේ නැහැ නමුත් ඒ අනුවස ඔබට මේ මොකක් හරි විදියලා ඇති එක්ක බොම්මතුෙක් මේ මගේ දුව සකොන්තරා තියලා ගහන්තාරු කමේට ගහා වේද එතකොට අගාගේ අසබෝතුල මං එනකන් නැවතිලා ඒකට ජීවත් වුණ නිසා දරුවෙක් පිළිසඳකට සිටිනවා මගේ දුව සකොන්තරාවට බාර දෙන්න යාවි ඇයි ඔබ මේ කතා කරන්නේ මේ මොවතාවක් දේවතාවක් ඔබට පැහැදිලි කරුවා ඊටමත් ඔහොම කිව්වට මම පිළිගන්න බෑ සාක්ෂි වශයෙන් මොනවද දින ඔප්පු කරන්න කියනවාද යන් වහන්සේ කොයි දීපන් දුව අපි යන්නේ ඔබට දුස්සත් දීලා ගියොත් මොනවද වෙන්නේ ඇයි මොකද මේරක් මුදු මගේ අම්මගේ ගිහිලා පියාණන් වැඩිලා බලපන් දුවේ බලපන් නංගි බලන්න කොහරි වෙන්නත් ඉන්නේ අවාසනාවන්තකම මම්මේ තරහ අවසනාවන්තද පියාණනේ මට තිබුණු එක බලාපොරොත්තුවත් අද මට නැති වෙලා ගිහිල්ලා ඒ පියාණනේ මට මෙහෙම වෙන්නේ මේ අවසනාවන්ත කර්මකාරකම කමක් නේද දොසත් මහරජතුමනි සාක්ෂයෙන් උපකරණ තිබුණත් එය නොලැබීම නැති වෙලා ගිහිල්ලා කාලේ හොඳ නැති දවසට සියල්ල මෙහෙම වෙනවා අපල පළ දෙනවලු හොඳ දවසට හැබැයි හැම දෙයක්ම හරියනවලු අපේ කාලේ හොඳ නෑ ඔබේ කාල පරිච්ඡේදය හොඳයි හැබැයි ඔබ රාජකුමාරයෙක් ලොකු මිනිස්සුන්ගෙන් රජතුමාලගෙන් වැරදුනාම අපි අසරණයි දුප්පත් උසාවියේ නඩු දානවා අපහසුද අපෙන් ඇලපිල්ල පාපිල්ල තරම දෙයක් කරගෙන්න බෑ අනබෙර පතුලලා හරිනවා තව මගියට අපිට අපහසුට ඔබතුමාලා රාජ මණ්ඩලේ නඩුත් දානවා හැබැයි ඔබතුමාගෙන් වැරදිලා තියෙනවා අපිට කියන්න කෙනෙක් නෑ අපි තනි වෙලා අසරණ වෙලා කාටද අපි දුක කියන්නේ රටේ මෙහෙමද නීතිය ඔබතුමාගේ නීතිය ඔබතුමාගේ ඇමතිවරු තමා නීති හදන්නේ අපි අසරණ වෙලා ඒකින් අපිට කෑ ගහලා කිව්වට වෙලක් නෑ ඔබතුමා අපි අත්අඩංගුවට ගනි වැරදි කිව්වොත් ඒක නිසා යන්නන් නමුත් දේව මේ නීතියෙන් නැත්තම් උඩ දෙවිවරු ඉන්නවා මේ පෘථුවිය දිහා බලාගෙන කාටවත් වැරද්දක් කරලා බේරෙන්න හම්බෙන්නේ නෑ හොඳ නරක දෙක තියෙනවා එහෙනම් මේ දෙවිවරුන්ට මම බාර දෙනවා මේ පණිවිඩය මගේ දුවට කරපු අපරාධයට හොදක් සිද්ධ වෙන්න එපා හෙට හතක් ගහපිය මම යනවා කොහෙන්ද යන්නේ මේ පටස් කියලා ගහපිය උදකට රාජගෝල්ලෝ යවෙන් දොස්තර කරලා තියන්නද බලන්න ඒයි පොලයි ගාට ආව ගන්නකෝ අනේ පාර ගන්නකෝ මේවර සදාචාරිය මෙහෙ එන්නකෝ අනේ සදාචාරිය මෙහාට වරේ සදාචාරිය තෝ මොකද තෝගේ නෑ බෑ හිතවතු දැක්ක නේද මට අපහාස කරලා නිඳා කරලා සමාජචර්යලපත් කරලා මට කතා කරුවා ඕකට තමයි කියන්නේ කණ්ඩව හිතනකොට කවලයක් තරවනවා කියලා මොකද්ද මේ කතා කර කර ඉන්න වෙලාවක් නෙවෙයි සදාචාරී